දේ තාරුණ්‍යයට ගැම්මක් ගන්න හුස්ම පිඹින හුස්ම වැඩසටහනේ තවත් එක දවසක ඔබ වෙත ගෙන ආපු වැඩසටහනක පුංචි කෑල්ලක් මට මතක් වුණා. ඒක හරි ලස්සන කතාවක්. මම වැඩසටහන කරගෙන යනකොට එක තරුණ පුතෙක් නැගිටලා හරි ලස්සන කතාවක් කිව්වා. ඒ කතාවේ වැඩසටහනේ හිටපු අයට විතරක් නෙවෙයි මේ මුළු රටේම යෞවනයට අවශ්‍ය නිසා අපි හිතුවා ඒක මුළු රටේම මිනිස්සුන්ට තාරුණ්‍යයට යෞවනයට කියන්න. එයාගේ මස්සිනා ඔය හලාවත පැත්තේ ඉඳලා තියෙන්නේ. රස්සාවට කරලා තියෙන්නේ ත්‍රිවිල් එකක් දුවන එක. ත්‍රිවිල් එකක් දුවලා තමයි ඒ වැඩසටහනේ හිටපු එක්කනාගේ මස්සිනා ඒ මස්සිනාගේ අම්මයි අප්පච්චි බලාගෙන දරුවෝයි නෝනයි එක්ක ලස්සන පෞල් ජීවිතයක් ගත කරගෙන ඉස්සරහට ගෙනහිල්ලා තියෙනවා. එකම ආදායම් මාර්ගයේ ත්‍රිවිල් රස්සාව. ත්‍රිවිල් රස්සාව හරි බොහොම හොඳ රස්සාවක්. එක දවසක් මෙයා ත්‍රිවිල් එක දුවන තැනට ගිහිල්ලා ඒ හන්දියට වෙලා ත්‍රිවිල් එකේ ඉන්නකොට හොඳ ජැන්ඩි පහට ඇඳගත්ත මහත්තයෙක් ඇවිල්ලා කාර් එකකින් බැහැලා ෆෝන් එකකුත් කනට අරගෙන පොඩක් එහෙ මෙහෙ ඇවිදිනවලු හරි කලබලෙන්. වෙලාවක එහෙට මෙහෙට දඟලනවලු පොඩි කලබල ගතියක් තිබුණලු. හරි නොසන්සුන් ගතියක් තිබුණලු. ඉතින් අර වැඩසටහනේ හිටපු ඒ දරුවගේ මස්තිනා ත්‍රිවිල් එකේ ඉඳන් මේ සිද්ධිය දිහා බලන් ඉඳලා සෑහෙන්න වෙලාවක් මේ සිද්ධිය ඔහොම යනවා. හිමීට අපේ ත්‍රිවිල් යාළුවා අර මහත්තයා ගාවට කිට්ටු වෙලා ඇයි මහත්තයා මොකක් හරි ප්‍රශ්නයක්ද අහලා තියෙනවා. අර මහත්තයා කිව්වලු බලන්නකො මේ ගෙදරට කෝල් එකක් ගත්තේ. ගෙදර කිසි කෙනෙක් මේ ෆෝන් එක උස්සන්නේ නැහැ. මම මේ ලොකු ඌමනාවකට ගෙදරට කෝල් එක ගත්තේ. මට මගේ account number එක මතක නැහැ. මේ ගෙදරට කතා කරේ account number එක ඉල්ල ගන්න. මීට කාලයකට කලින් මගෙන් කොල්ලෙක් සල්ලි වගේක් ඉල්ල ගත්තා. මං ඕක ඉල්ල හිටියේ. මිනිහා ටිකක් කට්ටි පැන තමයි හිටියේ. අද එයා මේ සල්ලි ටික දෙන්න ලෑස්ති වෙනවා. මට මේක ගන්න ඕන අද ගත්තේ නැත්තම් අහපහු ගන්න වෙන්නේ නැහැ. මම මේ එකයි මේ ගෙදර මිනිස්සුන්ට කතා කරේ මගේ account number එක ඉල්ල ගන්න. කවුරුවත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මොකද කරන්න කියලා මම මේ කල්පනා කර හිටියේ. මහත්තයා ඔහොම කිව්වා. කියලා ආයෙත් කෝල් එකක් දෙකක් අරගෙන මහත්තයා අර තරුණ ත්‍රිවිල් ඩ්‍රයිවර් මහත්තයාට දිහාට හැරිලා මේ යාළුවා ඔයාගේ account number එක මතකද? මම උදව්වක් කරන්නම්. ඔයාට පුළුවන් නම් ඒ සල්ලි ටික ඔයාගේ account එකට දාලා මේ ඉස්සරහා තියෙන බැංකුවෙන් මට අරන් දෙන්න පුළුවන්ද? අර මහත්තයා අර ත්‍රිවිල් යාළුවාගෙන් ඇහුවා. අපේ රටේ ත්‍රිවිල් යාළුවෝ කියලා කියන්නේ ඕන කෙනෙකුට ඕන වෙලාවක කොන්දේසි විරහිතව උදව් කරන්න ඉදිරිපත් වෙන කට්ටියක්. ඒගොල්ලෝ හරි හොඳයි. එයා කිව්වා අයියෝ ඕක මොකද්ද මහත්තයා? පොඩි දෙයක් නේ. මම ඒක අරන් දෙන්නම්. පොඩ්ඩක් ඉන්නකො කියලා එයා ත්‍රිවිල් එකට ගිහිල්ලා එයාගේ පොඩි නෝට්බුක් එකක තිබිච්ච එයාගේ account number එක මහත්තයාට දෙනවා. මහත්තයා ඊට පස්සේ අර යාළුවාට කතා කරලා අර සල්ලි හම්බෙන්න තිබිච්ච එකනට කතා කරලා අර account එකට ඒ ලක්ෂ 5 දාගෙන ත්‍රිවිල් මල්ලිටත් සල්ලි ටික අරගෙන බැංකුවට ගිහිල්ලා එතනින් සල්ලි ටික අරගෙන ත්‍රිවිල් මල්ලිටත් දෙනවා රුපියල් 10000ක් විතර දීලා එයාටත්. ත්‍රිවිල් මල්ලි කිව්වලු ෂෑ එහෙම බලාගෙන නෙවෙයි සර් මං උදව් කරේ. ඊට වඩා වටිනවා මට මගේ මනුස්සකම. සර්ගේ වැඩේ වුණානේ. ඒ ඇති. දැන් මහත්තයා යන්න. ත්‍රිවිල් ඩ්‍රයිවර් මහත්තයා ඒ විදිහට තමයි අර ටයි කෝඩ් දාගත්ත මහත්තයාට කිව්වේ. ඔය සිද්ධිය ඉතින් ඔහොම වෙලා ටික කාලයක් ගියා. ත්‍රිවිල් ඩ්‍රයිවර් මහත්තයා සුපුරුදු විදිහට එයාගේ රස්සාව කරගෙන ඉස්සරහට ගියා. මෙන්න එක දවසක් හදිස්සියෙම අර ත්‍රිවිල් ඩ්‍රයිවර් මහත්තයාලා ගෙදරට එනවා අමුතු જાතියේ ලියුමක්. ඒකේ තියෙනවා දිනයක් දාලා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පැමිණෙන්න.
සාක්ෂියක් ගන්න තියෙනවා. ඒක තමයි ඒ අමුතු ලියුමේ තිබුණ කතාව. ත්‍රිවිල් ඩ්‍රයිවර් මහත්තයා කල්පනා කරනවා මොකක්ද මේ? කොහොම හරි එයා ඒ කියපු දිනේට ඉතින් එයා දන්නවා එයා කවදාවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. එයාට ඒ විශ්වාසය හොඳටම තිබුණා. ඒක නිසා එයා ලොකුවට බය වුණෙත් නැහැ. ඒ අර කියපු විදිහට කියපු වෙලාවට අපරාධ විමර්ශන ඒකකයේ පෙනී හිටිනවා. එතන හිටපු මහත්තයෙක් කතා කරලා කියනවා ඔයා අයථා ගනුදෙනුවක ප්‍රධාන සැකකාරයෙක්. ඒ අයථා ගනුදෙනුව වෙලා තියෙන්නේ අහවල් මාසේ අහවල් දවසේ ඔයාගේ මෙන්න මේ අංක දරන ගිණුම හරහා රුපියල් ලක්ෂ 5ක් අරගෙන තියෙනවා. ඒ මුදල් අයථා ගනුදෙනුවක් හරහා සංක්‍රමණය වෙච්ච මුදල් කියලා. එතකොට තමයි ත්‍රිවිල් ඩ්‍රයිවර් මහත්තයාට මතක් වෙන්නේ මම මේ එදා කරගත්තේ මොකක්ද කියලා. අන්තිමට එයා නොකල වරදකට වරදකරුවෙක් වෙලා උසාවි ගානේ යන චූදිතෙක් බවට පත් වුණා. තාමත් මම දන්න විදිහට එයා උසාවි යනවා. කතන්දරේ තාම ඉවර නැහැ. මේ රටේ යෞවනයට මේ රටේ තාරුණ්‍යයට මම ගෙනාපු පණිවිඩය තමයි ඔබ රටට සමාජයට වැඩදායී මිනිස්සු බව ඇත්ත. ඔබේ යෞවන හිත ඔබේ තරුණ හිත හැම වෙලේම සමාජ මෙහෙවරකට යොමු වෙන බවත් ඇත්ත. හැබැයි අද අපිට තියෙන්නේ දුෂ්ට දුර්ජන සමාජයක්. ඒක නිසා ඔබ හැම වෙලේම හිතන්න මම උදව් කළ යුත්තේ කෙලෙසද? මම උදව් කළ යුත්තේ කාටද? ඔබ විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කරේ නැත්තම් ඒ අපේ හලාවත ත්‍රිවිල් යාළුවාට වෙච්ච වැඩේ හෙට ඔබට වෙන්න පුළුවන්. මේ රටේ තාරුණ්‍ය මේ රටේ යෞවනය මේ පිළිබඳව දැඩි අවධානයෙන් ඉඳිමින් කටයුතු කරන්න ඕන. නැත්තම් අපේ රටේ යෞවනයට අපේ රටේ තාරුණ්‍යයට නොකල වැරදිවලට හිරදඩුවම් විඳින්න වෙයි.